ඔබ උදේ නැගිට්ට ගමන් කරන්නේ ෆෝන් එක අතට අරන් සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන එකද? නෑ කියන්න බෑ. ඒකනේ කරන්නේ. වැඩක් කරන්න වාඩි වුණාම විනාඩි 10ක් යන්න කලින් අවධානය කඩලා වෙන එක එක දේවල් කරන්න හිතනවාද? හෙට ඉඳන් මම වැඩ ටික හරියට කරනවා කියලා හිතුවත් රෑ වෙනකොට ඒ මුළු දවසම නාස්ති වුණා කියලා පසුතැවෙනවාද? ඒක ඔබේ වැරද්දක් නෙමෙයි. ඔබේ මොළයේ තියෙන ඩෝපමීන් කියන හෝමෝනය අද ලෝකයේ තියෙන එක එක ඇප්ස් මගින් හැක් කරලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් නම් මේ නාස්තිය පාර කපන ඩෝපමීන් ඔබේ දියුණුවට සහ ප්‍රකෝටිපති මනසක් හදාගන්න හරව ගන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔබේ මොළයේ ඩොපමීන් ඩිටොක්ස් එකක් හරහා අවධානය සහ ධනය ඉපීමේ මානසිකත්වය වගා කරන ආකාරය. මුලින් අපි තේරුම් ගනිමු ඩෝපමීන් කියන්නේ මොකක්ද කියලා. ඩෝපමීන් කියන්නේ අපේ මොළයේ තියෙන මොටිවේෂන් ඇන්ඩ් රිවෝඩ් සිස්ටම් එක. ඒ කියන්නේ යම් වැඩක් කරන්න අපිට ආසාසා උනන්දුව දෙන්නේ මේ කෙමිකල් එකකින්. නමුත් අද අපිට ඩෝපමීන් ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. චීප් ඩෝපමීන් කිසිම මහන්සියක් නැතුව ක්ෂණිකව ලැබෙන දේවල්. උදාහරණයක් විදිහට සෝෂල් මීඩියා, ජන්ක් ෆුඩ්, වීඩියෝ ගේම්ස්, ස්මෝකින්. මේවායින් ලැබෙන්නේ తాවකාලික සතුටක් විතරයි. ඊට පස්සේ මොළය තවත් මහන්සි වෙන්න අකමැති වෙනවා. හෙල්ති ඩෝපමීන් සෞඛ්‍ය සම්පන්න ඩෝපමීන් යම් කැපකිරීමක් හෝ මහන්සියක් වුණාට පස්සේ ලැබෙන දේවල්. උදාහරණයක් විදිහට ගත්තොත් එක්සර්සයිස් කිරීම, පොතක් කියවීම, අලුත් ස්කිල් එකක් හදාගෙන අලුත් බිස්නස් එකක් පටන් ගන්න එක. මේ වයින් තමයි දිගුගාලීනව දියුණුව හැදෙන්නේ. ඒ වුණාට අද කාලේ අපිට වෙලා තියෙන දේවල් එක්ක මේ වගේ දේවල් වලින් අපි ගොඩාක් මගේ ඇරිලා තිනවා. ඔබ දන්නවාද සෝෂල් මීඩියා ඇප්ස් හදලා තියෙන්නේ කැසිනෝ එකක සූදු මැෂින් හදලා තියෙන විදියටමයි. ඔබ ෆෝන් එක පල්ලෙහාට පුල්ටු රීෆ්‍රෙෂ් කරද්දී ඊළඟට එන්න යන්නේ මොකක්ද කියලා මොළය දන්නේ නැහැ. ඒ නොදන්නා කුතුහලය නිසා මොළයෙන් අධික ලෙස ඩෝපමීන් නිදහස් වෙනවා. මෙන්න මේ විදිහට නිතරම ඩීප් ඩෝපමීන් ලැබෙද්දී ඔබේ මොළය බේස්ලයින් ඩෝපමීන් ලෙවල් එක බැහැලා යනවා ප්‍රතිඵලය. සාමාන්‍ය පාඩම් කිරීමක්, පොතක් කියවීමක් නැත්නම් බිස්නස් එකක වැඩක් කරද්දී මොළයට ඒක කම්මැලිකමක් ලෙස දැනෙනවා. මොකද ඒ වයින් අර වගේ ක්ෂණික ඩෝපමීන් හම්බෙන්නේ නැති නිසා. දැන් අපි බලමු මේ තත්ත්වයෙන් මිදෙන්න ඩෝපමීන් ඩිටොක්ස් එකක් කරගන්නේ කොහොමද කියලා. මේක දින 7ක මොළය රීසෙට් කිරීමේ අභියෝගයක්. ඔබ මේදී රීති 4ක් මතක තියාගන්න ඕනේ. අපි කතා කරමු වීඩියෝ එකෙන් ඉස්සරහට මේ රීති 4 කොහොමද සිදු වෙන්නේ කියලා. පළවෙනි නීතිය තමයි උදේ නැගිටලා මුල් පැය 2 සහ රෑ නිදා ගන්න කලින් පැය 2ක් ෆෝන්, ලැප්ටොප් හෝ ටීවී නරඹන්න එපා. දෙවෙනි නීතිය තමයි zero cheap entertainment. දින 7ක් ඇතුළත වීඩියෝ ගේම්ස්, එඩිට් කන්ටෙන්ට් හෝ නිෂ්පාදනයක් නැති වීඩියෝ බැලීම සම්පූර්ණයෙන් නතර කරන්න ඕනේ. ටික කාලයකට නෙමෙයි සම්පූර්ණයෙන්ම. තුන්වෙනි නීතිය තමයි ජන්ක් ෆුඩ් ක්ලීන්ස්. අධික සීනි සහ තෙල් සහිත කෑම භාවිතය නතර කරන්න ඕනේ. ඉහිණුවට මේක ඇත්තටම කියන අනිවාර්යෙන් මේක නැවැත්විය යුතුයි. සීනි මගින්ද විශාල ලෙස චීප් ඩෝපමීන් නිකුත් වෙනවා. ඔයාලා දන්නේ නැහැනේ මේක. ඒකින්ද කියලා දෙනකොට අනිවාර්යෙන් මේක අහගන්න. වැදගත් නම් subscribe කරන්න. මේ දින කීපය අවසන් වෙද්දී ඔබේ මොළයේ ඩෝපමීන් රියැක්ටෝරට නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. කුඩා වැඩක් පවා විශාල උනන්දුවකින් කරන්න පුළුවන් මානසික ශක්තියක් ඔබට ලැබෙනවා. ඩෝපමීන් ඩිටොක්ස් එකෙන් පස්සේ ලැබෙන මානසික පැහැදිලි බව, ධනය ඉපයීම සහ ප්‍රකෝටිපති මනසක් හදාගන්න පාවිච්චි කරන්නේ කොහොමද? අපි කතා කරමු ඒ විදිහට අපි කොහොමද ඉස්සරහට වැඩ ටික කරගෙන යන්නේ කියලා. ඒකේ Secret of the Millionaire Mind පොතේ සඳහන් වර්ධි තමන්ගේ ඩෝපමීන් පාවිච්චි කරන්නේ වෙනස්ම ආකාරයකටයි. පළවෙනි එක ගැන කතා කරොත් වගකීම බාර ගැනීම. දුප්පත් මනසක් තියෙන කෙනා තමන්ගේ අසාර්ථකත්වයට සහ අනිත් අයට නිතරම බනිනවා. නමුත් ප්‍රකෝටිපතියෙක්ගේ මනසක් තියෙන කෙනා තමන්ගේ ජීවිතේ සියලු වගකීම් බාර ගන්නවා. දිනන්න සෙල්ලම් කිරීම. සාමාන්‍ය සෙල්ලම් කරන්නේ නෝන්ඩි නොවි පරදින්නේ නැතුව ඉන්න. නමුත් සාර්ථකයි සෙල්ලම් කරන්නේ දිනන්න පමණයි. ගැටලු නෙමේ අවස්ථා දැකීම. ගැටලුවක් ආවම කඩාගෙන වැටෙන්නේ නැතුව මේකෙන් මට ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා හිතන කෙනෙකුත් අපිට මේ දේවල් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්.
ඊට පස්සේ අපිට තවත් ඕන දෙයක් තමයි ධනය සඳහා කැපවීම කියන එක. මේක තමයි අද කාලේ මිනිසුන්ට ඇත්තම නැති දේ. නිකන් ඉඳලා තමයි සල්ලි හම්බ කරන්න බලන්නේ. ඒක හරියන්නේ නැහැ. මට සල්ලි තිබ්බොත් හොඳයි කියලා හිතන එක වෙනයි. මම කොහොම හරි ආර්ථික නිදහස හදා ගන්නවා කියන එකට ඊට පස්සේ ඒකට කැප වෙනවා කියන එකට මිනිස්සු කැමති නැහැ. ඊට පස්සේ බලමු දිනපතා වැඩ කරද්දී අවධානය 10 ගුණයකින් වැඩි කරගන්න මානසික සූත්‍ර පහ මොනවද කියලා. විනාඩි 25ක් කිසිම බාධාවකින් තොරව එක වැඩක් විතරක් කරන්න ඊට පස්සේ විනාඩි 5ක විවේකයක් ගන්න. මම ආද වැඩ කරනවා කියනවට වඩා මම 9 ඉඳන් 11 වෙනකන් විශේෂිත වැඩක් විතරක් කරනවා කියලා වෙලා වෙන් කරගන්න. දවසට පැය දෙකක් ෆෝන් ඉන්ටර්නෙට් නොටිෆිකේෂන් ඔක්කොම ඕෆ් කරලා ඩීප් වර්ක් වල නියැලෙන්න. මොළයට ඔක්සිජන් ගමනාගමනය වැඩි කිරීම සඳහා දිනපතා අවම වශයෙන් විනාඩි 20ක් ව්‍යායාම කරන්න. මේ ව්‍යායාම කරන එක තමයි අද කාලේ මිනිස්සුන්ට ඇත්තම නැති දේ. ගෙදර ඉඳන් එක ඉඳන් කාමරේ ඉඳන් ෆෝන් එක ඔබන එක තමයි නිතරම කැමති. අමාරු වැඩේ මුලින්ම කරලා ඉවර කරන්න. එතකොට විනෝදය ඊට පස්සේ තියාගන්න පුළුවන්. ඔබේ ජීවිතයේ මූල්‍ය තත්ත්වය හෝ සාර්ථකත්වය තීරණය වෙන්නේ ඔබේ ආදායමෙන් නෙමෙයි. ඔබේ චින්තනයෙන් සහ මොළය පාලනය කරගන්න ආකාරයෙන්. අදම ඔබේ 7-day dopamine detox challenge එක පටන් ගන්න. මේ වීඩියෝවෙන් ඔබට ලැබුණු ලොකුම පාඩම මොකක්ද? මම හිතනවා අද ඔයාලා ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඔබ අද සිට වෙනසක් කරන්න පුරුදු වෙන්න. වැදගත් දෙයක් සහ වීඩියෝ එකේ වෙනස් වීමට දෙයක් තිබේ නම් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි ස්වයං සංවර්ධන මානසික ශක්තිය සහ මුදල් මනෝවිද්‍යාව පිළිබඳ වීඩියෝ නැරඹීමට අපගේ channel එක subscribe කරන්න. Thank you.